කියලා බලන්න ඇති අපි කාලෙකින් කොහෙවත් ගියෙත් නැහැ වීඩියෝ එකක් ගෙනාවෙත් නැහනේ. ඉතින් අද අපි යනවා දෙහිවල සත්තු අත්ත බලන්න. අපි වීඩියෝ එක ඉස්සරහට ගිහලා බලමු මොන වගේ දේවල්ද මේ වීඩියෝ එකේ තියෙන්නේ කියලා. ඔන්න ඉතින් මාළු නම් ගොඩක් ඉන්නවා. අපි මාළු ටික බලන ගමන්ම කතා කරමු. ඉතින් ඇත්තටම සත්තු අත්ත ගැන කිව්වොත් ඇත්තටම සත්තු අත්තේ ගොඩක් සත්තු ඉන්නවා. ආවේනික අපේ රටේ විතරක් ආවේනික වෙච්ච සත්තු වගේම වඳ වී වන මත්ස්‍ය වර්ග සතුන් වර්ග වගේත් ඉන්නවා. විශේෂයෙන්ම මාළු තමයි ගොඩක් ඉන්නේ. ඇත්තටම ගොඩක් වර්ග ඉන්නවා මාළු. ඉතින් ඇත්තටම අපි මීට කලින් දැකලා නැති කුරුල්ලෝ මාළු වගේ සත්වය අපිට බලා ගන්න පුළුවන් සත්තු අත්තේ ගියොත්. ඇත්තට මේ දෙහිවල සත්තු අත්තේ හැමෝටම යන්න පුළුවන් ලේසි තැනක පිටලා තියෙන හින්දා හරිම ලේසියෙන් අපිට යන්න පුළුවන්. ඒ වගේම අපිට සත්තු අත්තට ගියන් පස්සේ සත්තු මගහැරව ගන්න නැතුව බලා ගන්න පුළුවන්. මොකද පිට අංක 1 ඉඳලා පිළිවෙලට නම් කරලා තියෙනවා. අපිට ඒ මග පෙන්වලා තියෙනවා. එතකොට ඒ හරහා ගියපුවම සත්තුන් මගහැරව ගන්නතු සේරම සත්තු ටික බලන්න පුළුවන්. ඉතින් අපි නම් සේරම සත්තු බලා ගන්න බැරි නම් මොකද ඒ තරමට සත්තු ගොඩක් ඉන්නවා. හරිම මහන්සියෙන් අපි පිච්චෙන්නතු පෝට්ස් කියන්නතු නේද? අපි අන්තිම ටික යන්න බැරි වුණා. අන්තිම නම්බර්ස් දෙකක් තුනක් විතර. ඉතින් ඕගොල්ලෝ මගහැරව ගන්න නැතුව සේරම බලලා ඉන්න. අපි යමු ඉස්සරහට. ඉතින් මේ වීඩියෝ එකේ වැඩි හරියක් හිටියේ මාළු. ඉතින් ඔන්න යාන්තම් මාළු ටික නම් ඉවරයි. ඔන්න ඉතින් අපි දැන් කුරුල්ලෝ වගේ සත්තු තමයි දැන් ඉන්නේ. අපි යමු වීඩියෝ එක ඉස්සරහට. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඒ නම් එක්කම අපි ඒ සඳහන් කරලා තියෙනවා. ඉතින් ඒකින්ද සතාව අඳුන ගන්න පුළුවන් ඔයගොල්ලන්ට බෝඩ් එක ගහලා තියෙනවා. අපි යමු වීඩියෝ එක ඉස්සරහට.
මහන්සි මොකද ගොඩක් ඇවිද්ද හින්දා ඒත් අපි මේ යන අතරමඟ බංකු දාලා තියෙනවා ඇත්තටම ගිමන් නිවා ගන්න පුළුවන්. ඉතින් ඇත්තටම පුළුවන් අපි ගියපු දවසේ නම් අලි ෂෝ එකක් තියෙනවා එලිෆන්ට් ෂෝ එකක් තියෙනවා. හැබැයි එදා නම් තිබ්බේ නැහැ. එදා නැහැ කියලා තිබුණා. ඉතින් තිබ්බනම් අපි අනිවාර්යෙන් බලන්න ඉන්නේ හිටියේ. ඒනට එදා නම් තිබ්බේ නැහැ. අනිවාර්යෙන් පොඩ හොයලා බලලා ඉන්න තියෙන දවස්. අපි නම් හරියටම දන්නේ ඇත්තටම ඒ තියෙන දවස් අපිට ෆ්‍රී දවස් ආපු හින්දා අපි ඒව බලා ගන්න උනේ නැහැ. ඔයගොල්ලෝ ආසයි නම් එනවා නම් ඔයගලන්ට පුළුවන් ඒ දින බලලා එන්න. මං හිතන්නේ දවස් වලට සතිය දින 7ෙම නැහැ. ඒ කියන්නේ සතියේ ඕපන් කරලා තියෙන දවස් වල නැහැ. අනිත් ඒ කියන්නේ ඕපන් කරලා තියෙන දවස් වලින් හැම දවසකම නැතුව ඇති. දවස් 2ක 3ක විතර වගේ තමයි ඇත්තේ. ඉතින් ඒකින්ද ඔයගොල්ලෝ පොඩ්ඩක් හොයලා බලලා ඉන්න. ඔය සමහරක් සත්තු පේන්නෙත් නෑ. ඔයගොල්ලෝ නිදි ඉතින් ඩිස්ටර්බ් කරන්න බැරි හින්දා සමහරක් අය හරියටම පේන්නේ නැතුව ඇති. අපි එන වීඩියෝ එක ඉස්සරහට යමු. ඔන්න ඉතින් දැන් නම් ඉතින් බය හිතෙනවා. මොකද අපි මීට කලින් දැකලා නැති සර්පයි ඒ වගේම හරිම බය හිතෙනවා දැක්කම ගොඩක් ලොකුයි ඇනකොන්ඩා. ඉතින් අපි ඇත්තටම අපිට සාමාන්‍යයෙන් බලා ගන්න බැරි සර්පයි වෙන තැන්වල බලා ගන්න බැරි සර්පයි ගොඩක් හිටියා. ඉතින් ඇත්තටම යන්න ඕන තරක් තමයි දෙහිවල සත්තුවත් කියන්නේ. ඇත්තටම යන්න. ඉතින් අපි බලමු. ඇත්තටම බය හිතෙනවා. අපි යමු ඉස්සරහට වීඩියෝ එකට. අනික විශේෂයෙන් මතක් කරන්න මොකද ඇත්තටම හරිම ආරක්ෂාවයි. වීදුරුව දාලා හොඳට පේනවා. ඒක හරිම ආරක්ෂාවක් තමයි තියෙන්නේ. ඉතින් ඇත්තටම බය වෙන්න කිසිම හේතුවක් නැහැ. අපි බලමු වීඩියෝ එක ඉස්සරහට ගිහින් මොන වගේ සර්පයි තව ඉන්නවද කියලා. මොකද ඇත්තටම දැන් නම් හරිම මහන්සි. ඇත්තටම මහන්සි සර්පයි ටික නම් බලලා ඉවරයි. ඇත්තටම මහන්සි. දැන් අපි යමු. අපි දැන් මේ යන්නේ පිට
වෙන්න. ඉතින් එතකොට මේ අතරතුර තව සත්තු වර්ග ඉන්නවා. ඉතින් අපි බලමු. තව ඉන්න සත්තු ටික බලලා අපි එතනින් යමු. එළියට යමු. හරි. එහෙනම් ඔයගොල්ලෝ විකටම අපිත් එක්ක ඉන්න ඕන. තව ගොඩක් දේවල් මේ වීඩියෝ එකේ තියෙනවා. ඉතින් අපි ඊළඟට ගියේ ගල්කිස්ස බීච් එකට. ඉතින් ඇත්තටම ටිකක් ළඟ හින්දා අපි ගල්කිස්ස බීච් එකට ගියා නාන්න යන්නට. කට්ටිය කිව්වා නාන්න යන්න බෑ. මොකද රැල්ල වැඩි යන්න එපා කියලා. ඉතින් අපි ඒක හින්දා පෝට් සිටි යන්න තීරණය කරා. ඉතින් අපි පොඩ්ඩක් රැල්ල පෑගලා එහෙම ඉතින් ඊළඟට ගියා අපි පෝට් සිටි එකට. අපි බලමු. ඇත්තටම මේ හරිම ලස්සන සන්සෙට් එකක් එහෙම තිබ්බා. ඇත්තටම හරිම ලස්සනයි. උනට රැල්ල වැඩි උනට නාන්න හොඳම තැන. උනට රැල්ල වැඩි හින්දා නාන්න බැරි වුණා. ඉතින් අපි මේ පෝට් සිටි යනක මං ඉන්නේ. ඇත්තටම මේ පෝට් සිටි එක ඇතුලේ ඇත්තටම හරිම ලස්සනයි. ඉතින් ඇත්තටම ගොඩක් වාහන තියෙනවා. ඇත්තටම පාකින් කරන්න එහෙම ඇත්තටම අමාරුයි. පාකින් කරන්න උනත් ගොඩක් වාහන තියෙන හින්දා ඔයගොල්ලෝ පොඩ්ඩක් අර වීකෙන්ඩ් එකේ යන්න නැතුව පොඩ සතියේ දින දවස් 5 වගේ යන්න උත්සාහ කරන්න. මොකද වීකෙන්ඩ් එකේ වගේ ගියොත් ඇත්තටම නැහැ ඉඩක් පාකින් කරන්න. අනික තව දෙයක් මතක් කරන්න ඕනේ. ඔයගොල්ලෝ පෝට් සිටි යනවා නම් අනිවාර්යයෙන්ම 6:00ට ඒගොල්ලෝ හැමෝම කොට දාන හින්දා සේෆ් ගාඩ්ස්ලා ඒකද ඔයගොල්ලෝ ටිකක් පැය 2-3ක්වත් නාන්න යන්න. එන්ජොයි කරන්න යන්න බීච් එකට. අනිවාර්යයෙන්ම ටිකක් 3-4ක් කලින් ඉන්න. 6:00ට කලින් ඇවිත් ඉන්න. මොකද නැත්තම් ඒගොල්ලෝ පොඩට දානවා. ඒකට කට්ටිය යනවා. ඒකේතරම් රූල්ස් රෙගියුලේෂන්ස් වලට අපි කීකරු වෙනවා නේද? ඒතර ඉතින් අපි නම් එනවා. ඒගොල්ලෝ කලින් යන්නේ. ඇත්තටම හොඳ තමයි. ඉතින් ටික ටික හවස් වෙන ඇත්තටම මානම ලස්සනයි. පෝට් සිටි එක ඇත්තටම ලස්සන view point එකක් සෙට් එකක් බලන්න ලස්සනම තැන. ඉතින් අනිවාර්යෙන්ම එන්න ඕනේ. ඉතින් රෑටත් මෝරම ලස්සනයි පෝට් සිටි එක. අන්න ඉතින් කොහොම තමයි අද දවස ගෙවුනේ. ඉතින් ඇත්තටම ඔයගොල්ලෝ දෙහිවල සත්තු අතේ ගිහලා නැත්තම් මේ තැන්වල අනිවාර්යයෙන්ම යන්න. ඔන්න ඉතින් එහෙනම් අපි අදට ගිහින් එන්න. හැමෝටම සුබ දවසක්.